දීප්‍රා කුණාටුවට එකරයි වැටුණා. වැටුණාට පස්සේ මේ නිර්මාණකරුවා වුණ සුරංග මල්ලි ජීවිතය නැති කරගන්න ගියා. ඉතින් ඔයාලට මේ වෙන්නේ මේ පාන්පුර. ඉතින් වෙලාවර 11 අදයන් එහෙනම් ලෝකයේ එතෙක් මෙතෙක් නිර්මාණය වූ විශාලතම පහන් කුඩුව බලන්න මිනුවන්ගොඩ. ඉතින් මේක තියෙන්නේ දිවුලපිටිය ඉඳන් මිනුවන්ගොඩ පැත්තට යනකොට හොරන්පැල්ල නවලෝක හන්දියේ තියෙන්නේ. ඉතින් මේකේ විස්තරය ගත්තොත් උසාඩි 66කට වැඩි කියනවා, පළල අඩි 45ක් වගේ කියනවා. ඒ වගේම මේක අවුරුද්දක කාලයක් ඉඳන් හදලා තියෙනවා. ඉතින් දිට්ටා කුණාටුවක් කඩාම වැටලා හදව කට්ටිය කොහේ එකතු වෙලා මේක ආයේ ගොඩ අරන් තියනවා කියලා. දැන් ඉන්නේ දිවුලපිටිය දැන් 11:00 වෙලාවට. ඔව් අපි ඉතින් සෙට් වෙමු. බලමු කොහොමද කියලා. වීඩියෝ දැක්ක මාරම ලස්සනයි. පස්වෙනි දවසේ මං හිතන්නේ. ඔව් අපි යන් එනවා. ඉතින් අපි මේන් රෝඩ් එකේ ඉන්න හැරලා දැන් පයින් යනවා මං ඉන්නේ. දැන කිව්වොත් මිනුවන්ගොඩ පැත්තට එනකොට දිවුලපිටිය පැත්තෙන් ආවත් පොළොන් පැත්තෙන් ආවත් මිනුවන්ගොඩ හොරන්පැල්ල නවලෝක හන්දිය එහෙනම් ඔයාලා එහෙනවත් දන්නේ පීකරෙත් එක්ක එහෙම තමයි පාර දෙන්නේ මේ හරියට කියන්නේ හොරන්පැල්ල නවලෝක හන්දිය. ඉතින් අපි යම් ඉස්සරහට පහන් කූඩුවයි ඔබ දෙක් කිදියු පහන් කූඩුව වන්නේ නම් අපි යම්. ඉතින් විශාල පොලිමක් පැයකට තිබිලා තියෙනවා. දැන් වෙලාව කොහොමද? කොහොමද කියන්නේ 12:00යි. ඒ චුට්ටක් අඩුයි. ඉස්සරහට යමු. මොකද රෙඩින්නේ? ඉතින් මේකට දාලා තියෙන්නේ. පේනවනේ. එළියෙන් පේන විදිහ. හරියන අපි අතොල්ට යමු. ඉතින් ඔයාලට මේ වෙන්නේ මේ පාන්පුර හිතුවට වඩා මාරම ලස්සනයි. වීඩියෝ වලින් දැක්කලත් වඩා මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් හොරන්පැල්ලවට සෙට් එක කරමු. ලස්සන වැඩක්. සටක් මිත්‍යා විදනු කර්මය ගුරු තන පිටු උල්ලෝකෙට සැට සැලසු භගවත් ගෞතම නිරිනු සිද්ධාර්ථ ගෞතම භව දුක්ඛ ශුන්‍යම් දේවාති දේවම් लोकग्रजनकम् නොවැම්බර් 29 වෙනිදා දීප්‍රායකට මේක අහු වුණා. ඒක කඩාගෙන වැටුණා. කඩාගෙන මේක නිර්මාණ ශිල්පියා වුණේ මේ සුරංග මල්ලි කියලා අපේ හිතවතේ. සුරංග මල්ලි ජීවිතයට බයලා ජීවිතේ දිලිදිලිය තරහා ගන්න හැදුවා. අදනකොට හරි අමාරුවෙන් ගියා බේරගත්ත නැහැ. මම මෙහෙ කට්ටිය මේ කොමෙන්ට් ඊට පස්සේ ආමුද්‍රෝ මැදිහත්ලා පොඩි ආමුද්‍රෝට අපි කට්ටිය වෙලා අපි මේක වැටෙන්න දෙන්නේ අපි කරමු කියලා ඊට පස්සේ ආයෙ වෙලාව බලනකොට ආයෙ සුබ වෙලාවක් තිබුණේ ජනවාරි මාසේ 8. ජනවාරි මාසේ 8 තමයි මේ වැඩේ පටන් ගන්න. ඒ පටන් ගත්ත වෙලාව ඉඳලා නොසිතූරු විදියට පදේ මේ ළඟ අනේ ලංකාවේ කොයින් ආවද අපි අඳුරන්නේ නැති අය ආවා. ඇවිල්ලා කට්ට කාගෙන සමහරට අපිත් එක මඤ්ඤක කෑල්ල තප්පගෙන කාලා මේ සහ ටික බීලා පාන්දර වෙනකම් වැඩ කරලා ආයෙ උදේ වැඩ. මේකේ උස අඩි 66යි කිව්වට අපි මැල්ලවාදී ඊයේ වෙනකොට අඩි 68යි අඟල් 6ක් තිබුණා. 68මාරයි. ඒ කියන්නේ ලෝකයේ මෙතෙක් ඉදි කර දැවැන්තම උසම පහන් බලන අඩි 45යි. අපි මේකට භාවිතා කළේ මේ කළු ඩ්‍රෝවින් කොලේ. මේ කළු ඩ්‍රෝවින් කොල සෙට් එකක් කරගෙන මේකේ අච්චුව තියලා ඒකෙන් තමයි අපි නියනේ මේ විදිහට මේ කපා ගන්න. කපා ගන්නකොට තමයි එක්කෙනෙක් නෙවෙයි දෙතුන් දෙනෙක් මහන්සි වුණා. මොකද එක්කෙනෙක් මේ මෙතෙන් කපනකොට උන් ගෙදරින් කෝල් එක කරලා තුනට ළමයා ගන්න පන්තියට යනවා. එයා යනවා. ඊට පස්සේ තනික් කෙනා මේ ටික කපනවා. කොහමද ඔක් කපා ගන්නවා. කපාගෙන කොලෙන් කොලේ වෙන් කර ගන්නවා. හීරුවට වෙන් කර ගන්න ඕනේ ඉන්නේ.
ඒ මත ගන්නවා කොලෙන් කොලේ වෙන් කරගෙන තෙල් කඩදාසිය එලාගෙන ඊට පස්සේ ඒක ගන්නවා ක්‍රීම් ගම් එක කිරි ගම් එක ගාලා ඒකට අපේ ගල් කුඩු අපි හදාගත්තු ගල් කුඩු කියන්නේ මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ ස්වයං රැකියාව ජීවනෝපාය වෙන්නේ ගල් කැපීම. ගල් කැපීම, ගල් නිර්මාණ කිරීම, වංගඩි, මිරිස් ගල්, අච්චල් කපන එක තමයි රැකියාව මේ ගල් කන්ද ප්‍රදේශයේ. එතකොට ඒ ගල් කැපීමේදී වැටෙනවා කුඩු ප්‍රමාණයක් පැත්තට වැටෙනවා. කුඩු සහ පොඩි කෑලි. අපි ඒවා ගෙනල්ලා ගෙදර පිටිහල්ල පෙනේරේ භාවිතා කරමින් හලලා තමයි කුඩු ටික ගන්න. ඒ කුඩු ටික අරගෙන ඒ කුඩු තමයි මෙතන ගැව්වේ. ඒ කුඩු ගහන වල මේ කුඩු ඇල මේ ගම් කාලා මේ කුඩු එක ඇල වුණාට පස්සේ මේ කොලේ උස්සන්න බෑ සෑහෙන බරයි. ස්වීරුවට උස්සලා අරගෙන මේක වේලෙන්න දානවා. වේලන ඔය වගේ වේලෙන්න දානවා. වේලෙන්න දාලා ඊට පස්සේ ඒ කොලේ අරගෙන සුදු සව් කොලේ මේ වෙරලා සුදු සව් කොලේ මත මේක තියලා මේක අලවනවා. අලවලා ඒක නැවතත් ආයේ වේලෙන්නදී අවුව තිබුණොත් වේලනවා සාමාන්‍ය වැස්සකට නම් පවනේ වේලෙන්න වේලෙනවා. එහෙනම් වේලුණාට පස්සේ ඒක අරගෙන ගිහිල්ලා තමයි කුඩු අලවන්නේ. මේ වාගේ කැටයම් කොළ මේ වාගේ කැටයම් රටාවන් හරියටම 111ක් තියෙනවා. මේ 111 කොතනද මේ කොටේ ඇලවෙන්න ඕන කොතනද මේ කොටේ ඇලවෙන්න ඕන කොතනද මේ කොතෙන්ද ඇලවෙන්න ඕන කියන මතක තිබුණේ එක්කෙනෙකුට තිබුණා අපේ උද්‍යාංග මල්ලි කියලා මල්ලි කෙනෙකුට එයාට මුළු මේ කූඩුවම කටපාඩම්. එයා කියනවා මේක අතර චක්‍රාවාටේ කෙනකොට මේක මන්දාකිනි මේක අර ග්‍රහලෝකේ කියන්නේ මේක සූර්යාගේ පැත්තට අලවන එක සූර්යාගේ උඩින් ඇලවෙන්නේ මේක කියන ඒ මල්ලිනේ මතක ඉන්නවා. එහෙම ගිහිල්ලා මේක ඇලෙව්වා. එහෙම අලවලා තමයි ওই නිර්මාණය කරගත්තේ. ඉතින් මේ නිර්මාණය ලෝකේ දැන් අනිද්දාට අපි එනවා මේ ගිනස් වාර්තාවේ කමිටුවේ කට්ටිය එනවා. ලෝකේ මෙතෙක් ඉදිකල කූඩු වලින් පහන් කූඩු වලින් උසම පහන් කූඩු අපි 66ක් කියලා ඉතින් අපි මේ මල්ල බලද්දි 68කුත් අගල් 6ක් තියෙනවා. 68මාරක් ඒ කියන්නේ. අඩි 68මාරක් උස අඩි 45ක් පළල දැවැන්ත පහන් කූඩු ලෝකයේ මෙතෙක් දීකර ලොකුම පහන් කූඩු වලට පත් වෙලා තියෙනවා. මේක හදන්න පටන් ගත්තේ පහුගිය අප්‍රේල් ඇසළ මාසේ. නමුත් දිත්‍රා කුණාටුවට එකරයින් වැටුණා. වැටුණාට පස්සේ මේ නිර්මාණකරුවා වුණ සුරංග මල්ලි ජීවිතය නැති කරගන්න ගියා. යනකොට හැමෝම කට්ටිය එකතු වෙලා නායක ආන්දර පාන්දරේ ආන්දර අපි කට්ටිය එකතු වෙලා අපි කොහොම හරි කරලා මේක කොට ගමු කියලා. ඒ වෙනකොට එයා ලක්ෂ 25කටත් වැඩි වීදම් කරලා ගේ ඊටම උගස් තියලා තිබුණා. ලක්ෂ 80. ඒකල දැනට රුපියල් ලක්ෂ 70කට වැඩි යට වීදම් වුණා. එහෙම කළා තමයි අපි මේ ගමක් ප්‍රදේශයක් අපි දන්නේ අතොරන්නේ නැති පිරිසකුත් මේකට දායක වුණා. දායක වෙලා තමයි මේක නිර්මාණය මෙහෙම කරගන්න පුළුවන් වුණේ. ඉතින් ඔයාලත් ඒක සතුටක් ලබනවා නම් ඉච්චර අපේ සතුට මන් කරලා යනකොට පොතේ මේ සටහන් පොතේ ඔයාලා ගදා ප්‍රකාශ කරන්න යන්න කෘතඥ වෙන්න. හරි. හැමෝටම දරවතන බලන්න ඕනේ. ලෝකෙට සැට සැලසූ භගවත් ගෞතම දිවිනු සිද්ධාර්ථ ගෞතම භව දුක්ඛ ශුන්‍යම් දේවාති දේවම් ලෝකග්‍රජන